සන්දිල් ෆ්‍රේම්ස් අපේ YouTube පෝලට ඔයාලව ආදරෙන් එකතු කරගන්නවා. සෑහෙන්න කාලෙකින් තමයි අපි මේ වීඩියෝ එකක් අරගෙන එන්නේ. අද අපි බලන්න යන්නේ ජපානි සීතල කාලෙට ගොඩක් ප්‍රසිද්ධ වින්ටර් ඉලුමිනේෂන්. හැබැයි මේ ලොකේෂන් එකේ ඊට අමතරව කරන්න දේවල් ගොඩක් සහ බලන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මේ දේවල් මොනවාද කියලා බලන්න අපේ වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. මේක ඇතුළට යන්නේ මතකද මෙතන අර සත්තු වගේ සූ එකක් වගේ තිබ්බ මේක නම් අපි බැලුවා නේද කලින් වට මතකද කොයිද Genetiga. දැන් මෙතන තිබුණු පුංචි සූ එක බලලා ඉවර වෙලා එළියට එනකොට මෙතන දාලා තියෙනවා ඉලුමිනේෂන් එක කම්බයින් කරලා ෂෝස් 3ක් තියෙනවා කියලා. බබල් ෆැන්ටසි ෂෝ, ෆුල් කලර් ලේසර් ෂෝ, ලයිට් ඇන්ඩ් සවුන්ඩ් ෂෝ කියන ෂෝ 3 තමයි මෙතන පෙන්වන්නේ. මේ ෂෝස් 3 විනාඩි 10න් 10ට මෙතන තියෙනවා වගේම මෙතන තියෙන ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා මේ ෂෝ එක පටන් ගන්න තව කොච්චර වෙලාව තියෙනවද කියන එක ගැන. ඉතින් මේ වෙලාව වෙද්දී බබල් ෆැන්ටසි ෂෝ එක පටන් ගන්න ගොඩක් ලං වෙලා තිබ්බ නිසා දැන් අපි යනවා බබල් ෆැන්ටසි ෂෝ එක බලන්න.
බබල් ෆැන්ටසි ෂෝ එක බලලා ඉවර වෙලා ෆුල් කලර් ලේසර් ෂෝ එකත් බැලුවා. හැබැයි මේ ලේසර් ෂෝ එක ලොකුවට පැහැදිලිව වීඩියෝ කරගන්න හම්බුනේ නැති නිසා ඒකේ වීඩියෝ එක දාන්න විදිහක් නැහැ. දැන් මේ ලස්සන ඉලුමිනේෂන් වලින් කවර් වෙච්ච ටනල් එක ඇතුලෙන් අපි මේ යන්නේ ලයිට් ඇන්ඩ් සවුන්ඩ් ෂෝ එක බලන්න. මුහුදු ආශ්‍රයකුත් තියෙනවා. ආර මෙව යනවනේ. බෝල? නෑ. මේක ලස්සනනේ. මේරිය ලස්සනයි. මේ ඇවිල්ලා තනිකර මුහුදක් යට නේ ඉබ්බෝ කැස් බෑ ඔක්කොම ඉන්නේ. ෆින්ගේ ඩොල්ෆින් ඉන්නවා. වතුරක් තියෙනවා ඩොල්ෆින්ගේ. මේ මුහුද යට නේද වලහෙක් හිම වලහෙක්. ආදියයි දෙන්න ගහගෙන ඉඳන්න. මාව බෙදා ගන්නද? Oh my god! Wow! සීබ්‍රාත් ඉන්නවද? සීබ්‍රා වැඩියකුත් තියෙනවා. දැන් අපි පාක් එකේ තිබුණු ඉලුමිනේෂන් සේරම බලලා ඉවර කරලා ෂෝස් ටිකත් සේරම බලලා ඉවර කරලා මෙතන එළිය දාලා තියෙන හීටර්ස් ළඟට යනවා සීතල වැඩි නිසා පොඩ්ඩක් සීතල අඩු කරගන්න. ඊට පස්සේ අපි යනවා මෙතන තියෙන ජොලිම වැඩේ කරන්න. ඒ තමයි මෙතන තියෙන ස්ලයිඩ් එක පදින එක. ඉතින් මෙතන ලොකු ටවර් එකක් හදලා තියෙනවා උසට. ඒ ටවර් එකේ ඉඳන් පල්ලෙහාට හදලා තියෙනවා මීටර් 110ක් දුරට ස්ලයිඩ් එකක්. ඉතින් ඒ ටවර් එක උඩට නැගලා අපිට ඒ ස්ලයිඩ් එක දිගේ පල්ලෙහාට එන්න පුළුවන්. එහෙනම් දැන් යන් අපිත් එක්ක මේ ස්ලයිඩ් එකේ වැඩේ වෙන්නේ කොහොමද කියලා බලන්න. A few moments later.
ගෑණි මිසින් වුණා. එන්න. ඈ? ඩයිනෝසර්ලා බලන්නද? අර අපි බලපු ෆිල්ම් එකේ වගේ පණ එන්න ඕන එක පාට. ආවේ තියෙන්නේ. වාතන් ගන්න. කාපියෝ කිය. එක්කනේ මිනිහාගේ හැටි. අටවහමන්ටක් ගන්න ඩයිනෝසර්. Emotional damage.
මෙන්න මෙහෙම තමයි අද අපේ දවස අපි ගත කරේ. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඉවර වෙනකල් බලපු ඔයාට ගොඩාක් ස්තුතියි. අපේ කලින් වීඩියෝස්ුත් තියෙනවා. ඒවත් බලන්න අමතක කරන්න එපා. ඔයා ඒවා බලලා නැත්තම් ඉස්සරහටත් අපි වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නවා. ඒවත් බලන්න. ඒ වගේම තමයි අපේ channel එක subscribe කරලා නැත්තම් channel එක subscribe කරලා අපේ පවුලට එකතු වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.